ඔව් අපි දැන් විශ්වීය කතෝලික සභාවක් හැටියට 2019 දී අපිට සිදුවෙච්ච අසාධාරණ වෙනුවෙන් 2022 අපේ සිහි කිරීම සඳහා අපි දැන් කටුපිටිය දේවස්ථානයේ බලා යනවා. මේ වෙනකොට අපිට පේන්න තියෙනවා කළු කොඩි ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ වගේම පක්ෂ ભેද පාට කිසිම දෙයක් බලන්නේ නැතුව ජනතාව මේ මාර්ගය ඔස්සේ ගමන් කරන බව අපිට පේනවා. අත වශයෙන්ම වසර 3කුත් ගිහිල්ලා අපිට මේ ප්‍රශ්නෙට සාධාරණත්වයක් හිමි නොවීම ගැන සමස්ත ශ්‍රී ලංකාවම සහ ලෝකවාසීන් කනගාටුවටපත් වෙනවා. මේ වෙනකොට අපි විශ්වීය මම මුලින් කිව්වා වගේ සභාවක් හැටියට මීගමු කලාපේ පල්ලන්සේන මීසමේ සංඝයක් හැටියට අපි දැන් මේ නිහඬ විරෝධය සඳහා අපේ ප්‍රාණ පරිත්‍යාගවරුන්ගේ නිම්නය කටුපිටිය ග්‍රාමයට අපි මේ මොහොතේ ගමන් කරමු. අපේ හිතවත් සුනිල් මහත්මයා ඒ වගේම අපේ ප්‍රින්සි මහත්මයා මේ දෙන්න අපිත් එක්ක ඉන්නවා. ඉතින් ප්‍රින්සි මහත්තයා මේ අවුරුදු 3කුත් ගිහිල්ලා අපි බලාපොරොත්තු වෙච්ච සාධාරණත්වයේ අපිට නොලැබීම සම්බන්ධව ඔබතුමාගේ මතය මොකක්ද? ඔව් ඇත්තටම මම හිතනවා අද මෙවැනි දවසක මහා ජනගහක් එකතු වෙලා කරන්නේ දෙවියන් වහන්සේගේ යුක්තිය ඉල්ලීමක්. ඉතින් මට මතක් වෙනවා සිදු බයිබලයේ හොසෙයා 8 පරිච්ඡේදයේ කියනවා සුළඟ වපුරාවුන් සුලි සුළඟ කපා ගනී. ඒ කාලේ පැමිණෙමින් තිබෙනවා. ඒක ඕනම කෙනෙකුට ධර්ම න්‍යායක්, ඒක සත්‍යයක්. ඒ කාලෙට එළඹී තිබෙන බව තමයි මට මේකෙන් කියන්න තියෙන්නේ අවුරුදු 3 ඇතුළත. ඔව් දැන් අපි සුනිල් මහත්මයාලා අපි සංඝයක් හැටියට ප්‍රින්සි මහත්මයාලා විශ්වීය කතෝලිකයෝ හැටියට අපි දැන් පෙළපාලියට සහභාගී වෙන්න අපි මෙතන සූදානම් වෙලා තිනවා. අපේ සියලුම සහෝදර ජනතාව පක්ෂ පාට කිසිම දෙයක් නොබලා තමුන්ගේ සහෝදරයන්ගේ මිය යාම වෙනුවෙන් ඔවුන්ගේ සිහි කිරීම වෙනුවෙන් අද අපි විශ්වීය සභාවක් හැටියට අපි එකතු වෙලා තියෙනවා. අපි එහෙනම් ඒ දිවිදුන් ප්‍රාණ පරිත්‍යාගවරුන්ගේ නිම්නය කටුවපිටියේ ඉඳලා අපි පුංචි රෝමය දක්වා ගමන් කරනවා.
මනුවන් එකෙක් එපා කිසිවන ගැටේ අපිට එපා කිසිවන ගැටේ අපිට එපා සිස්ටම් එක එක මිතියට එකමත වෙන එක මිතියට එක මිතියට හොර බොරු නැති දූපුතුන්ට 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 මහා මොලකාරෝ ඌගේ නල්ලා අපේ සටන නවතින්නේ මුන් ගන්නනතුරු ගෙදර ඉන්න හිටුත් නෑ උයා ගන්න ගෑසුත් නෑ අදට කන්න අත්තික නෑ වැඩ කරන්න ඉඩ දෙන්නේ නෑ ප්‍රහාරයක් බලපන්න අඩ නොකරපු මහායන්ට යල වෙන්නට එන්නම බෑ මේ මිනිමරු සටනට අපේ දරුවෝ කුසකින්නේ අපිම තමයි දුක් විඳින්නේ කවුද සපවින්නේ රජ පවුලනේ ඒවා දන්නේ සාරාණ්ඩ කිරි පෙව්වේ ඔය කෑන ඥාතිවාද පණ පෙව්වේ හොඳ එන්න මිනි මරන්න ඉඩ දුන්නේ රජ කතාවද පාස්කු සාපේ දැන් ඇදිලාද පාස්කු සාපේ දැන් ඇදිලාද පාස්කු සාපේ දැන් ඇදිලාද ජීවන බර ආසුසට නව නම් බෑ මහා මොලකාරෝ මහා මොලකාරෝ ඌගේ නල්ලා ඌගේ නල්ලා අපේ සටන අපේ සටන
රජ පවුලට රජ පවුලට රජ පවුලට හරාන්ත කිරි පෙව්වේ ජාතිවාද පන පෙව්වේ මරන්න ඉඩ දුන්නේ ආස්කු සාපේ ආස්කු සාපේ අපි මේ මෙහොත එනකොට ප්‍රාණ පරිත්‍යාගකරුන්ගේ කටු පිටිය දේවස්ථානයේ සිට දැන් ග්‍රීන් පාක් වෙතට ඇවිත් තිබෙනවා. මේ අවස්ථාවේදී අපිට යාඥාවලින් අපේ දෙසවන දැන් පිරී ඉතිරී යනවා. මෙතනදී අපි දෙවියන් වහන්සේගේ බලමහිමය සහ දෙවියන් වහන්සේගේ ප්‍රාතිහාරාත්මක දිනයක් පුංචි රෝමයේ හැටියට අපි අත්දැකීමින් සිටිනවා. මේ වෙනකොට බාල මහලු තරුණ සියලු දෙනා කිසිම ભેදකින් තොරව මේ අරගලයට මේ විමුක්තියේ මේ පාගමනට මේ මොහොතේ එක් වී සිටිනවා. මේ මීගමු කලාපයේ කතෝලික ඉතිහාසයේ සදා අනුස්මරණීය දිනයක් වනු නොඅනුමානයි. දෙවන දුම්නස් අභිරාසයේ දෙයම්පෙනේ කරන් ලෙස විනාශක කසපාරදීමයි ප්‍රේමාන සහෝදර සහෝදරී පාස්කින් දින ප්‍රහාරයේදී මිය ගිය ඒ සෑම කෙනෙක් වෙනුවෙන් අපි ආශා කරමු. එදා ඒ අදෝනාව කුමක් සඳහාද මේ මිනිස්සුන්ව මැරුවේ කියන ඔබ දන්නවා. අන්තිම අනිවාර්යයෙන්ම බලය ලබා ගැනීම සඳහා කරපු ප්‍රත්‍යක් බව ඉතාමත් පැහැදිලි ප්‍රේමාන සහෝදර සහෝදරීනි. නමුත් සත්‍ය කවදාවත් යටපත් වෙන්නේ නැහැ ප්‍රේමාද සහෝදර සහෝදරියනි. එනිසා අපි ආශා කරමු කවුද මේක පිටිපස්සේ ඉන්න මහා මොලකරුවා කවුද? ඉතා පැහැදිලිව අද මුළු ශ්‍රී ලංකාව මේක තේරුම් ගන්න තිබෙනවා. එනිසා මේ මහා කරුවට කවුරුද කියලා අපිට දැනගන්නට අවස්ථාව ලබා දෙන්නට කියලා දේවාම්මගේ මදහත්කම තුළ අපි සියලු දෙනා එකට එකතු වෙලා යාත්‍රා කරමු. අපි ආශාවෙන් යම් දෙයක් කිල්ලනවද දෙවියන් වහන්සේගෙන් ඒ දේ ඉෂ්ට වෙනවා. අද සියලු දෙනා එකට එකතු වෙලා යාත්‍රා කරමු. මේ මහා මිලිච්ඡ මේ වේදනාව මේ මිනිස්සු මරපු මේ මිනිස්සව එළියට දාන්න කියලා එළියට දාලා නිසි දඬුවම් ලබා දෙන්නට කියලා අපි ආශා අපි දන්නවා ජය ප්‍රකාශ් මහත්මයාගේ මින්නල් කියන කෘතියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම අගරදුගුරු ක්‍රිස්ටෝපර් බොන්ජින් හිමිපාණන් මීගමුවට පැමිණීමේදී ඕස්ට්‍රේලියන් අශ්වයෝ සහිත ඒ රථ ගාල් කරලා තිබුණේ මේ ස්ථානයේදී. ඉතින් මේ ඉතිහාසයේ නැවත පුනර්ජීවනය වෙමින් මං හිතන හැටියට මේක කොළඹ පදවියක් හැටියට නෙමෙයි මීගමු කලාපයේ ජනතාවක් හැටියට ශ්‍රී ලංකාවේ ප්‍රථම අගරදුගුරු ක්‍රිස්ටෝපර් බොන්ජින් හිමිපාණන් පිළිගත්තු මේ භූමියේ අද මිනිසුන් සාධාරණත්වය ඉෂ්ට කරන ලෙස ඉල්ලමින්
මේ ආකාරයට පෙළ ගැසිලා සිටිනවා. මං හිතන්නේ தமிழ் பேசிய சகோதர சகோதரர்களே இப்ப நாங்கள் இருக்கிய நீரகொழும்பு கிரீன் பார்க்ல இது ஐතිහාසික අවස්ථාව උண்டு. ඇත වශයෙන්ම ජේ ප්‍රකාශන් මහත්මයාගේ මීගමු රෝමානු කතෝලික ඉතිහාසය පිළිබඳව ලියවිච්ච පොත යාපනය පුස්තකාලයේ ගිනි තෙබීමේදී එක විනාශයට පත් වුණා. නමුත් මම හිතනවා ඒ අපූරු ඉතිහාසය කිසිම පුද්ගලයෙකුට යටපත් කිරීමට නොහැකි බව. ඇත වශයෙන්ම මේ තියෙන තත්ත්වය අනුව මම දැක්කා ඊයේ විදේශ මාධ්‍යයක් වාර්තා කරා අපේ කාදිනල් තුමාගේ මේ පාස්කු ප්‍රහාරයේ පටන් ගැනීමේ සිට ඉවසීම සහ ඒ ශික්ෂණය තුළ ලෝක ප්‍රජාව ශ්‍රී ලංකාව දෙස නව ඇසකින් බලන්නට පුරුදුනාගෙන අපේ ජේෂ්ඨ පුරවැසියෙක් කතෝලික මහත්මයෙක් හැටියට ප්‍රීසි මහත්මයාට මොකක්ද ඒ සම්බන්ධව කියන්න තියෙන්නේ? අත වශයෙන්ම මේ මොහොතේ කියන්න තියෙන්නේ මුළු මීගමු පුරවරයම නිවසක් නැර එකම හිස් ගොඩක් බවට පත්වී තිබෙනවා මේ මොහොත. ඒකට මූලික හේතුව දෙවියන් වහන්සේගෙන් යුක්තිය ඉල්ලා මොරගසන ජනතාවක් හැටියටයි පෙනෙන්නේ. ඒ නිසා මා විශ්වාස කරනවා නොබෝ දිනකින් මේකට ස්ථීර විසඳුම දෙවියන් වහන්සේ විසින් දෙනු ඇතැයි කිතුණුවෙක් හැටියට මා විශ්වාස කරනවා. හරි. ඒතවශයෙන්ම මේ අවස්ථාවේ අපිට ගුරු හරකුවන් දීපු අපිය නිසි මඟ පෙන්නපු අපේ කතෝලික සභාව තුළ ඉඩේරගොඩ සිරිල් ගාමිණී පියතුමා මේ අවස්ථාවේ මෙතන සිටිනවා. මං හිතන හැටියට මෑත කාලයක කතෝලික ඉතිහාසයේ ජුසේවාස් පියතුමල්ලා ගොන්සාල්වෙස් පියතුමල්ලා ඇතුළු ජෝසප් කරමේල් පියතුමල්ලා ඇතුළු මෙවැනි අභිහිත සිංහින් දායද කළ අපේ කතෝලික සභාවට නිහතමානී සිංහෙක් තමයි අපේ සිරිල් ගාමිණී පියතුමා කියන්නේ. ඇත වශයෙන්ම එතුමා මේ අර්බුදය තුළ අපේ කතෝලික සභාව නිසි ආකාරයෙන් මෙහෙවන්නට සුද්ධාත්ම වරමින් බොහොනි වූ පියතුමෙකු හැටියට අප විශ්වාස කරනවා. මොකද එඩේරා කියන්නේ කවදාවත් පිටිපස්සෙන් දක්කගෙන යන මිනිහෙක් නෙමෙයි. එඩේරා කියන්නේ නිතරම ඉදිරියෙන් යන මිනිස්සෙක්. ඒ එඩේර කාර්යභාරය අතිඋතුම් කාදිනල් හිමිපාණන් ඇතුළු අපේ සිරිල් ගාමිණී පියතුමාණන් ඇතුළු අපේ සියලුම සිවිල් ජනතාව ඒ දක්වපු ඒ විශිෂ්ටතාවය මං හිතන විදිහට තවදුරටත් ඒ තුල දෙවියන් වහන්සේවට අපිව කිට්ටු කළා කියන එක අපි විතරක් නෙමේ වතිකානු ඇතුළු ලෝක මාධ්‍ය අද පුන ප්‍රකාශයට පත් කරගෙන යනවා. අපේ කතෝලික සභාවේ ක්‍රියාකාරීත්වය විවිධ රජයන්ට ආදර්ශයට ගන්න කියමින් පවතිනවා. මං හිතන හැටියට ඒ හැරවුම් ලක්ෂයට මේ සංස්කෘතිය හරවපු ඒ සියලු දෙනාටම වෙනුවෙන් අපි යාඥා කරනවා. ඒ සියලු දෙනාගේම නිරෝගීතාවය අපි බලාපොරොත්තු වෙනවා සහ නිරතුරුවම සාමකාමීව සහ දෙවියන් වහන්සේගේ වචනයට අනුව එතුමන්ලාගේ පසුපස බැටරුරලක් හැටියට අපි ගමන් කරනවා. ඒ අහිංසක මිනිසුන් මරා දාලා අවුරුදු 3ක් ගත වුණා. සමා වෙන්න වචන ටිකක් කරගන්න පුළුවන්. දැන් මේ අවස්ථාවේ අපි පල්ලස්සේනේ මීසමෙන් පැමිණි අපි විපුල් ඩි කෝස්තා මහත්මයාගේ අදහසක් ගන්න ලෑස්ති. දැන් ඔබතුමා පාස්කු ප්‍රහාරය එල්ලවනු අවස්ථාවේදී මම පෞද්ගලිකව දන්නවා කටුවපිටිය දේවස්ථානයට ගිය පුද්ගලෙක්. ඉතින් ඔබතුමා සියසින් දැක්කා අපේ අහිංසක ජනතාවට සිදුවෙච්ච හානිය. ඔබතුමා ඒ පිළිබඳව දැන් මේ තත්ත්වය පිළිබඳව ඔබතුමාගේ අදහසක් දක්වන්න නම් අපි කැමතියි. ඔව් විභීෂණ ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ ලෝකයේ ඉතිහාසයේ මම හිතන්නේ උණ කනගාටුදායකම සිද්ධියක්. අද කාඩිනල් හිමිපාණන් පැවසුව පරිදි මේ සැලසුම් කෙරුවේ රජයක් ඒ බලයකට එන්න කියන එක තමයි දැන් බොහෝ දෙනාගේ මතය වෙලා තියෙන්නේ. ඉතින් අපි බාර දුන්නේ මේක දෙවියන්ටයි. දෙවියන් වහන්සේට තමයි මුළු ජනතාව මේ දේ බාර දුන්නේ. දැන් මුළු ජනතාවගේම හදේ තියෙන දෙයක් තමයි දෙවියන් විසින්ම පාස්කු ප්‍රහාරයේ නඩුව අසලා දැන් මේ තීන්දුව දෙන්න තමයි මේ යන්නේ කියලා. ඒක පැහැදිලිව තේරෙනවා
නැත්තම් මෙතෙක් මේ විදිහේ සිදුවීමක් වුණ අවස්ථාවක දැන් ජනතාව මුළු ශ්‍රී ලංකාවේම ජනතාව මහමගට බැසලා මෙම මම හිතන්නේ රජ කාලෙන් පස්සේ වුණ සිදුවීමක් තමයි මේ මෑත ඉතිහාසයේ මේ නායකයෙක්ව go home කියන තත්ත්වයට පත් වුණ එක. ඉතින් මම හිතනවා කතෝලිකයෝ හැටියට අපිට යම් කිසි සැකයක් තියෙනවා. අපි බාර දුන්නේ මේක දෙවියන් වහන්සේට. ඉතින් දෙවියන් වහන්සේගේ තීන්දුවද දන්නේ නැහැ කියන එක තමයි අපිට මේ අවස්ථාවේදී හිතන්න වෙන්නේ. ඒ වගේම තමයි කාර්යල හිමිපාණන් පැවසු පරිදි අහිංසකයන්ගේ ලේවලින් බලයට එන්න උත්සාහ කළා නම් ඒ බලය භුක්ති විඳින්නේ ලැබෙන්නේ නැහැ කියන එක පැහැදිලි. ඉතින් ඒක නිසා විභීෂණ ඔබට ස්තුතියි. මේක තමයි මගේ පුද්ගලික අදහස. මම හිතන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ මීගමු පුරවරයට මෙතරම් ජනතාවක් පැමිණි පළමු අවස්ථාව ලෙස මේක ඉතිහාසගත වෙනවා. මේ වන විට මේ මොහොත ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කරමින් තිබෙන්නේ. මං හිතන හැටියට මේ දැක්ක සියලු සිදුවීම් ඉතාම ජීවිතයට ඇදහිය නොහැකි තරම් අත්දැකීමක් වී හමාරයි. මම හිතනවා මේ මිලේච්ඡ ප්‍රහාරය හරහා සිදුවුණු ලොකුම ප්‍රාතිහාර්යය තමයි ජාතීන් වශයෙන් බෙදී සිටි එක එක දේශපාලඥයන්ගේ බල්ල කුක්කන්ගේ මතවාද පරාජයට පත්වෙලා අද මෙවැනි වූ ආකාරයේ ජනතාවක් රැස්වෙන්ඩ ඉඩ හසර සැලසුනා. ඉතින් ඒ අවස්ථාවේ මුළු ලෝකයක් පිළිගන්නා පරිදි අතිඋතුම් කාදිරල් හිමිපාණන්ගේ ඒ උත්සාහය ඉතාම වැදගත් වුණා. මම හිතන්නේ මේ මොරගැසීම මේ ඉල්ලීම මම හිතන්නේ අපි දිගටම පවත්වාගෙන යා යුතුයි. ඒ වගේම අපි කියන්නට ඕනේ කිසි දිනක මේ පාස්කු ප්‍රහාරය අපි අමතක කරන්නට සූදානම් නැහැ. ඒ වගේම මේ රජයෙන් අපිට නියමිත සාධාරණයක් ඉෂ්ට නොවුනොත් අනිත් ඊළඟට එන රජයට හරි අපි දැනුම් දෙනවා ඔබලාගේ ඉරණමත් තීන්දුව වෙන්නේ මෙම මිලේච්ඡ ප්‍රහාරයට සාධාරණත්වයක් ඉෂ්ට කරොත් විතරයි. ඒ නිසා අපේ සටන් පාට දෙකක් තිබෙනවා. එකක් මේ ප්‍රහාරයට සාධාරණත්වය මේ රජයෙන් ඉටිය යුතුයි. ඊළඟට එන රජය අපිට අදාළ නැහැ කවුද කියන එක කවුරු ආවත් මේ නින්දිත අමානුෂික ප්‍රහාරයට සාධාරණත්වයක් ඉෂ්ට විය යුතුයි. අපි ප්‍රාර්ථනා කරනවා අපේ අහිංසක කතෝලික ජනතාවට සිදුවුණු මේ අමානුෂික ප්‍රහාරයට සාධාරණත්වය ලැබිලා මේ කුඩා දිවින නැවත සාමකාමී රටක් බවට පත්වවා කියලා.